උත්තම මුනි දලදා වඩම්මන උත්තම මුනි දලදා වඩම්මන මොක් පුර රන්නවුකා බලන් සකී සබ් සමුදුරු ගැබරේ උත්තම මුනි දලදා වඩම්මන මොක් පුර රන්නවුකා බලන් සකී සබ් සමුදුරු ගැබරේ උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජ දූමාලි කුමරියන් උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජ දූමාලි කුමරියන් කේස් කලඹේ සංගවා දැන් ඔයා ගායනේ මුල නම් චුට්ටක් පොඩි විශ්වාසයෙන් තොරව ගායනා කරා කියලා මට හිතුනේ. අන්තිම කොටස් යනකොට සාමාන්‍ය විශ්වාසයක් ගීතය කෙරේ ඇති වුණා. ඉතින් ඉදිරියට යන්න සුබ පතනවා. ලිටල් ස්ටාර් ගායන වේදිකාව මේ වන විට ඉතාමත් උණුසුම් වෙලා තියෙනවා. ඉතින් ඒ උණුසුම් වේදිකාවේ තවත් තරඟකරුවන් තිදෙනෙක් ඉන්නවා මගෙත් එක්ක එකතු වෙලා. සංගීත ශාස්ත්‍රය කියන්නේ සහ ඒ සංගීත ශාස්ත්‍රයට පිවිසෙන අයට ඕනෑම අභියෝගයක් බාර ගන්නට සහ ඕනෑම හඬකින් යුතු ගායනයක් ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙන්න ඕනේ. ඉතින් ඒ හැකියාව මොවුන්ට තිබෙනවද කියලා උරගා බලන්නටයි මීළඟට අප සූදානම් වෙන්නේ. තරඟකරුවන් තුන්දෙනාට පුංචි අභියෝගයක් දුන්නොත් බාර ගන්නවද? ඔව්. හොඳයි. එහෙනම් මම මෙන්න මේ අභියෝගය තමයි මොන්ට දෙන්න හදන්නේ. මං ආසම සින්දුවක් තියෙනවා. මං ආසම සින්දුව මොන්ගේ හඬින් අසා දැනගන්නට මං කැමතියි. ඒක තමයි අභියෝගය. මගේ ආසම සින්දුව තමයි දෙවනි බුදුන් ලෙස කියන ගීතය. ඔයගොල්ලන්ට ගායනා කරලා පෙන්වන්න පුළුවන්ද? පුළුවන්. දෙවනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවට උතුම් ලද ලොවට පිදුම් ලද අම්මා දෙසවන් තනහා මානල වූ ඔබ මියුරු මියසියේ අරුත කියා දුනි ඒ මියසිය අදමා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත හොඳයි. එහෙනම් අපි ඒ දක්ෂ තරඟකරුවන් තිදෙනාගෙන් නම් අසා දැනගනිමු. නම් මොකද්ද? එෂිනි පබෝදා, දීමුතු දිනෝෂ, අමන්දා හිරුකිරණ. සංගීත ශාස්ත්‍රය කියන්නේ ඊටමත් පුළුල් වූ වපසරියක් තියෙන ශාස්ත්‍රයක්. ඉතින් මේ ශාස්ත්‍රය තුළ මොන්ට ඉදිරි ගමනක් යන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි නැවත වතාවක් ඔවුන්ට ප්‍රාර්ථනා කරනවා.